නුවර යන්න හදන්නේ. අද උදේම හැරලා නෙවෙයි තාම ඉඳාගෙන නැහැ. නුවර ගිහින් තමයි ඉඳාගන්නේ කියලා හිතාගෙන මම අද යනවා නුවරට. ගොඩක් YouTubersලා foreign YouTubersලා අතරේ ගොඩක් famous place එකක් තමයි මේ මණ්ඩිය කියන්නේ. මට ගොඩක් ආසයි තුන මෙතනට ගිහිල්ලා මෙයාලගේ කෑම try කරන්න. අතරම සෑහෙන කෑම රසයි. simple meal එකක් වුණාට මාරම රසයි. ඒ ගෙවන ගන්නට worth. ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් try කරන්න. බඩ පිරන්න කාලා. ඔන්න හරියටම 2 වෙද්දී මම Queens Hotel එකේ check in වුණා. මේ තමයි අද මම ඉන්නේ room එක. ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මාර calm කියන්න බැරි තරම් මාරම නිදහසක් තියෙන place එකක්. මම city view එකේ තමයි book කරලා තිබ්බේ. හැබැයි city view එකේ balconies තිබ්බේ නැහැ. ඊට පස්සේ මම මේ single beds දෙකක් තියෙන room එකේ තමයි නතර වුණේ. ඒ වුණාට ඇත්තට මෙතන හරි හොඳයි. Agoda app එකෙන් තමයි මම book කරේ. ගියපු වියදම් booking charges මම දාන්නම්. මම breakfast එක නම් ගත්තේ නෑ. කොහොම හරි මට නම් ලොකු discount එකක් හම්බුණා Agoda app එකෙන්. ඇත්තටම එතන stay එක නම් worth මට. ඔයාලගේ ideas කොහොමද දන්නේ? මම ඇත්තටම මේ වගේ vibe එකක් තියෙන hotels වලට මාරම ආසයි. ඒ නිසාමයි මම Queens එකේම නතර වෙන්න තීරණය කරේ. කොහොම හරි සෝලෝ ට්‍රිප් එකේ ප්ලෑන් කරන් හිටපු දේවල් කිසි දෙයක් කරගන්න බැරි වුණා. මට හොඳටම නිින්ද ගියා. දැන් වෙලාව 7ට වගේ ඇති. KCC එකට ගියා. පොඩ්ඩක් shopping කරා. ආය හොටෙල් එකට ආවා. ඇවිල්ලා පොඩ්ඩක් ඇලුණාමයි. එක දිගටම නිින්ද ගියා. දැන් තමයි හැරුණේ. දැන් නම් නුවර මාරම ලස්සනයි. කළුවරක් වෙලා හැමතැනම ලයිට් පත්තු වෙලා මාරම ලස්සන වයිබ් එකක් දැන් දෙන්න තියෙනවා දලදා මාලිගාව ගාව. ඇඳුම් මාරු කරගන්න ඕනේ. තව පැයක වගේ පොඩි කාලයක් තියෙනවා. ඒ හින්දා ඉක්මනට දලදා මාලිගාවටත් ගිහිල්ලෙමු. හරි. ඇඳුමත් මාරු කරගත්තා. දැන් තියෙන්නේ දලදා මාලිගාවට ගිහිල්ලා එන්න.
ලස්සන හොටෙල් එකක්. පොඩ්ඩක් සෙනගනම් සෑහෙන අඩුයි. ගොඩක් වෙලා ඉන්න නම් බැරි නා මොකද අට වෙද්දී දනදා මාලිගාව වසන් ගන්න නිසා ඉතින් මම ඉක්මනට යනවා ගිහින් එන්න. මම හිතන්නේ මම හොඳ වෙලාවක් යන්න මොකද මේ තේවාවේ සද්ද ඇහෙනවා. එතන මට තේවාවත් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු. අතලට ගිහලා කොහොමද කියලා. ට්‍රිප් එක ඉවරයි. දැන් ආයේ ගෙදර යනවායි හදන්න.